මම හැම වෙලාවෙම කියන්නේ ලොකුවට හිතන්න පොඩිවට පටන් ගන්න. ගොඩක් දෙනෙක් ජීවිතේ ගමන පටන් ගන්න නැත්තේ බැරි නිසා නෙවෙයි, බය නිසා. ටයිට් රෝප් එක දන්නවනේ. ටයිට් රෝප් එක කියන ලණුවක් වගේ එකක් දාලා කම්බියක් දාලා ඒක උඩ ඇවිදින්න. පොළොවේ ඉඳන් අඩියක් උස්සලා ඔබ ගහන්න පාකී පාර try කරයි. සමහරවට ෆස්ට් ටයිම් යන්නත් පුළුවන්. බොහෝ දුරට පුළුවන්. ඒක ලොකු අමාරුවක් නෑ. බැරි වුණත් ඔයා try කරනවා. ඕකම මීටර් 100ක් උස්සලා ගහන්න. නික්කමඩවත් try කරනවා. යන්න බැරි පුළුවන් පැත්තේ තියන්න try කරන්නෙත් නෑ. ඇයිද? මොකද්ද වෙනස? බය වැටුනොත් කියන බය. අපේ ටාගට්ස් උස්සන්න ලොකු වෙන්න උස වෙන්න බය වැඩි. වැටෙන්න තියෙන තැන වැඩි. ඒ බයට තමයි ගොඩදෙනෙක් අඩිය තියන්නේ. ජීවිතේ හොඳම දේ පොඩි ටාගට්ස් වලින් පටන් ගන්න. Tamanට පොඩ්ඩක් ඔරොත්තු දෙන වැටුණක් මේ අඩිය වැටුණක් පොඩි දෙයක් වෙයි. එහෙම තැන් වලින් පටන් ගත්තොත් ඒ බය කියන එක නැති වෙනවා. ඊට පස්සේ අඩි 3ක් උස්සනවා, අඩි 6ක් උස්සනවා, අඩි 10ක් උස්සනවා. මොකද අපි යන ගමනත් එක්ක අපි යන උසත් එක්ක අපේ බයත් ඒහා සමාන අඩු කරගෙන අපි ගියේ නැත්තම් ඒක යන්න වෙන්නේ නැහැ. අපිට හිත දෙන්නේ නැහැ ඒ ගමන යන්න. ඒ කරන්න පුළුවන් එකම විදිය ඒක try කරලා මම try කරද්දි අර වගේ උසකට ගියොත් කෙරෙන්නේ පොඩි තැනින් ඉඳන් පටන්. ඒ නිසා අනිවාර්යෙන්ම ඕන් ටාගට් එකකට යන්න පුළුවන්. මම හැම වෙලාවෙම කියන්නේ ලොකුවට හිතන්න පොඩිවට පටන් ගන්න. පොඩිවට හිතන්නත් එපා. අරක පටන් ගන්න ඕනේ කවදා හරි මීටර් 100ක් උඩින් මම මේක ඇවිදිනවා කියන එකෙන් පටන් ගන්න ඕනේ. හැබැයි අඩියක් දාලා. ඌ ටාගට්ස් තියාගන්න පොඩිවට පටන්.